hello guys ඉතින් iBond කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් guys අද වීඩියෝ එකකින් අපි කතා කරගන්න යන්නේ මෙන්න මේ විදිහේ image එකක් කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් guys මේක තමයි මම හිතන්නේ මේ අවුරුද්දේ දාන අන්තිම වීඩියෝ එක මම. ඉතින් guys ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ විදිහේ image එකක් ගොඩක්ම ලේසියෙන් සහ ඉක්මනින් හදාගන්නේ කියලා. හරි ඉතින් guys අපි දැන් වැඩේ පටන් ගමු. ඉතින් මේ වැඩේ කරන්න කලින් ඔයාට මුලින්ම ඕන වෙනවා මෙන්න මේ විදිහේ image එකක්. ඉතින් guys මේ image එක download කරගන්න link එක මම පහළ description එකේ දාලා තිනවා. ඔයාට පුළුවන් මේ link එක හරහා ගිහිල්ලා මේක අනිවාර්යයෙන්ම ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් ඔයා ඒ විදිහට මේක මුලින්ම download කරගෙන ඉන්න. හරි ඉතින් guys ඔයා ඒ විදිහට මම අර කලින් කියපු විදිහටම ඔයා අර link එකෙන් ගිහිල්ලා මේ image එක download කරගන්න. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා මෙන්න මේ විදිහේ image එකක්. ඉතින් guys අපි දැන් බලමු කොහොමද මෙන්න මේ විදිහේ image එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලඟ බැරි වෙලා හරි මේ වගේ image එකක් තියෙනවනම් ඔයාට AI වලින් create කරන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් මේ වැඩේට ඒ image එක use කරන්න. ඉතින් ඔයාලඟ මේ වගේ image එකක් නැත්නම් අපි බලමු කොහොමද මේක AI use කරගෙන හදාගන්නේ කියලා. හරි ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා යන්න ඔයාගේ phone එකේ තියෙන Gemini app එකට. ඉතින් ඔයාලඟ Gemini app එක නැත්නම් ඔයාට පුළුවන් Play Store එකට ගිහිල්ලා Gemini කියලා search එකක් දාලා Gemini app එක ඔයාගේ phone එකට install කරගන්න. ඔයා ඒ විදිහට Gemini app එක install කරගෙන මේ app එක open කරන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයා Gemini app එක open කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මේ Ask Gemini කියන තැන touch කරන්න මෙන්න මේ විදිහට. ඔයා ඒ විදිහට ටච් කරගෙන ඉතින් ඔයා මෙතන මේ තියෙන ප්ලස් අයිකන් එක ආයෙමත් ක්ලික් කරන්න එකපාරක්. ඊට පස්සේ ඔයා මෙතනදී කරන්න ඕනේ මේ ගැලරි කියන එක ටච් කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයාට මේ ඉමේජ් එක හදාගන්න අවශ්‍ය වෙන ෆොටෝ එකක්. ඒ කියන්නේ ඔයාගේ මූණ තියෙන මොකක් හරි ඉමේජ් එකක් ඔයා මෙතනදී සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයා සිලෙක්ට් කරන ඉමේජ් එක මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මූණ පේන ඉමේජ් එක සිලෙක්ට් කරා නම් ඒ ඇති. හරි ඉතින් guys මෙතනදී ඔයා කරන්න ඕනේ මම අර කලින් කිව්ව විදිහටම ඔයාගේ මූණ පැහැදිලිව පේන ඉමේජ් එකක් මෙතනදී සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයා සිලෙක්ට් කරන ඉමේජ් එක මම අර කලින් කිව්ව විදිහටම මේ ඉමේජ් එක ඔයාට හදාගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මොකද මේකේ ඉමේජ් එකේ මූණ විතරක් අරගෙන තමයි අපි අර විදිහේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න යන්නේ. ඉතින් ඔයා මෙතනදී මූණ පේන ඉමේජ් එකක් මෙන්න මේව සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා done කියලා බටන් එකක්. ඔයා මේ done කියන බටන් එක ටච් කරගන්න. හරි ඉතින් ඔයා done කියන බටන් එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ ඉමේජ් එක සාර්ථකව ඇඩ් වුණා. දැන් ඔයා කරන්න ඕනේ මම පහළ description එකේ දාලා තියෙනවා prompt එකක්. ඉතින් ඔයා මේ prompt එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට මේ විදිහට paste කරගන්න මෙන්න මේ විදිහට. දැන් ඔයා කරන්න ඕනේ මේක send කරගන්න. හරි ඉතින් guys ඔයා ඒ විදිහට send කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා ටික වෙලාවකින් ඔයාට මෙන්න මේ විදිහේ image එකක් Gemini විසින් හදලා දෙනවා. ඉතින් දැන් ඔයාට පුළුවන් මේ වැඩේට මේක use කරන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා save කියලා බටන් එකක්. ඔයා මේ save බටන් එක උඩ touch කරලා මේක ඔයාගේ phone එකට save කරගන්න. ඉතින් අපි දැන් බලමු ඊටු ටික කොහොමද කරගන්නේ කියලා. ඔයා කරන්න ඕනේ මම අර download කරගන්න කියපු PicsArt app එක මෙන්න මේ විදිහට ඔයා open කරගන්න. හරි ඉතින් ඔයා ඒ විදිහට PicsArt app එක open කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහළ තියෙනවා plus icon එකක් රෝස පාටට. ඔයා මෙන්න මේක එකපාරක් touch කරන්න. හරි ඉතින් ඔයා එහෙම ටච් කරාට පස්සේ ඔයාව අරගෙන ඉන්නේ ආයෙමත් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා පොඩි ප්ලස් අයිකන් එකක් එක්කම edit and image or video කියලා. ඔයා මෙන්න මේ බටන් එක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඔයා එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාව ආයෙමත් අරගෙන එන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝස් සහ ෆොටෝස් තියෙන තැනට. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ ඔයා අර AI වලින් හදාගත්ත ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරලා මේ ෆොටෝ එක ඔයාගේ PicsArt ටැබ් එකට ඇඩ් කරගන්න. හරි ඉතින් guys ඔයා ඒ විදිහට අර ඉමේජ් එක PicsArt එකට ඇඩ් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ පහළ tool bar එකේ තියෙනවා tools කියලා icon එකක්. ඔයා මේ icon එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා crop කියලා තැනක්. ඉතින් මේ crop කියන එක ඔයා ටච් කරන්න. ඊට පස්සේ ඔයා මේකේ අනවශ්‍ය කොටස් මෙන්න මේ විදිහට crop කරගන්න. හරි ඉතින් මම දැන් මේ විදිහට crop කරගෙන ඉවරයි. ඉතින් දැන් මම කරන්නේ මෙන්න මෙතන උඩ තියෙන හරිය උඩ එකපාරක් ටච් කරනවා. හරි ඉතින් guys ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ ඉමේජ් එකේ තියෙන අනවශ්‍ය සලකුණු මෙන්න මේ විදිහට මැකිලා ගියා. හරි ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙමත් tool bar එක තියෙනවා පල්ලෙහායින්. ඔයා මේ tool bar එකේ පොඩ්ඩක් එහා පැත්තට යන්න. එහා පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා add photo කියලා තැනක්. ඔයා මෙන්න මේක select කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ආයෙමත් ඔයාව අරගෙන යන්නේ ඔයාගේ phone එකේ තියෙන gallery එකේ තියෙන image වලට. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙතනදී මම අර download කරගන්න කියපු අනිත් image එක. ඒ කියන්නේ අර 2025 කියලා අර 2026 countdown වෙන image එක. මෙන්න මේක. ඔයා මෙන්න මේකත් download කරගෙන මෙතනින් add කරගන්න. ඉතින් මේ උඩ තියෙන add button එක click කරලා ඔයාට පුළුවන් මේක පහසුවෙන්ම add කරගන්න. හරි ඉතින් ඔයා මේක ඇඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ ඔයා මේක ඇඟිල්ලෙන් මෙන්න මේ විදිහට ඔයාලට ඕනි තැනට අරගෙන ගිහිල්ලා
මෙන්න මේ විදිහට ටිකක් ලොකු කරලා මේක හදාගන්න. ඉතින් ඔයා මේක වාට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට හදාගන්න. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේක ගැලපෙන විදිහට හදාගත්තා. දැන් මම කරන්න මෙන්න මෙතන උඩවාට බලාගන්න පුළුවන් හරි ලකුණක් තියෙනවා. ඔයා මේ හරි ලකුණ එකපාරක් ටච් කරන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් ඒක ටච් කරාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එක. ඔයා මෙන්න මෙතන මේ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයා එහෙම ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන උඩ කෙළවරේ ඔයාට බලාගන්න පුළුවන් කතිරක අයිකන් එකක් තියෙනවා. ඔයා මේ කතිරේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක ඔයාගේ ගැලරි එකට සේව් වෙලා තියෙනවා. හරි ඉතින් guys ඔයා මේක සේව් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා ලස්සන ඉමේජ් එකක්. ඉතින් guys දැන් ඔයාට පුළුවන් මේක ඕනිම තැනක ඕනිම විදිහට ඔයාට ෂෙයා කරගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න.